ස්ටෙප්ස් ගොඩක් ඉස්සරහට ගිහලා ඉස්සර මම හිතන්නේ ඉස්සර මේ ලක්ෂරි බස් කියලා නෑ. ඉතින් ඕගොල්ලෝ කිව්වා වගේ ලොකු හිස්ටරි එකක් තියෙන. ඒ කියන්නේ පොඩි මිනිස්සුන්ගේ ඉඳන් ට්‍රාන්ස්පෝර්ට් සොලියුෂන් 5 8 crores. Yeah, earlier one 8, right? Then became 5. බස්යක් ගන්න තමයි දැන් හිතාගෙන මොකද හේතුව මම ගත්තේ නැහැ කවන්නේ මගේ ගමේ මගේ යාළුවෙක් කැවිලින්න බස් එකක් ගන්න. ඒකට ප්‍රශ්නයක් නැහැ ගෙදර ගාවට බස් එකක් එනවා. මම මෙතනදී මෝටර රථ ඉංජිනේරුවෙක් හැටියට දැක්කේ මෙතන වැදගත් කම වෙන්නේ බස් එකේ සැප පහසුව තියෙන්න ඕනේ, ආරක්ෂාව තියෙන්න ඕනේ, කල්පැවැත්ම තියෙන්න ඕනේ. ඉතින් මේ ඔක්කොමත් එක්ක තමයි අපි අන්තිමට තීරණය කරා අපි හයිගර් කියන බස් වර්ගය ඉදිරියට ගේමු කියන එක. බස් රථ 200කට වැඩි ප්‍රමාණයක් දැනට මේ අපේ වෙළඳපොළට අපි හඳුන්වලා දීලා තියෙනවා. Nilan Wickramasinghe for being among our first 5 customers tonight as well. මේ තමයි ප්‍රාණසම හිතවත්කම ඒ විශ්වාසනීයත්වය තමයි විශේෂ අවස්ථාවක් අපේ ලංකාවට මයික්‍රෝකාර් ආයතනයට වැඩිය මේක විශේෂයි කියලා මම කියන්නේ. අපි අලුත් බස් රථයක් අඳුනලා දෙනවා තාක්ෂණයෙන් ඉතාම ඉහළ ඒ වගේ සැප පහසුව සහ ආරක්ෂාව. මම බලන්නේ ව්‍යාපාරිකයෙක් හැටියට නෙවෙයි මෝටර රථ ඉංජිනේරුවෙක් හැටියට මම බලන්නේ මෙතන වැදගත් දේ වෙන්නේ අපේ පැසෙන්ජර්ස්ලව පාරේ යන අයව ආරක්ෂා කිරීම. ඕනෙම බස් රථයක් පාරට දාලා විකුණන එක නෙවෙයි මගේ අදහස.